සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් E8 ගැන ඇත්තම තොරතුරු නිවැරදිව මුලින්ම ඔබ වෙත ගෙන ආව ඉදිරියටත් එය එසේම සිදු කිරීමට බලාපොරොත්තු වෙමින් සිටින එකම YouTube channel වන හංගුක් සිලෝන් YouTube channel එක like කර subscribe කර bell icon එක press කිරීමෙන් අප සමග නිරන්තරයෙන් රැඳී සිටින්න කියලා මුලින්ම ඔයාලගෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඉතින් යාළුවනේ අද මගේ මාතෘකාව වන්නේ පසුගිය කාලේ පුරාවටම YouTube හරහා හා නොයෙකුත් සමාජ මාධ්‍ය හරහා කොරියන් E8 ගැන වැරදි තොරතුරු සමාජගත කළ සමාජ මාධ්‍යකරුවන්ට වෙන්න යන දේ ගැනයි. ඉතින් පසුගිය දිනවල ඔයාලා හැමෝටම දකින්න ඇති පිලිපීනයේ E8 ගැන සිදු වූ යම් සිද්ධියක් අරගෙන ඒ ලංකාවටද බලපාන ලෙස හුවා දැක්වෙන ලෙස වීඩියෝ කරලා ලංකාවේ සමාජ මාධ්‍ය ඕඩියන්ස් එක ඉලක්ක කරගෙන තමන්ගේ views වැඩි කර ගැනීමේ එකම බලාපොරොත්තුවෙන් කොරියාවේ E8 නැවතීමට යනවා වගේ හැඟීමක් දැනවෙන බොරු පුවත් සමාජගත කළා. එවිට ඔවුන් අනුගමනය කරමින් තමන්ට කියලා නිවැරදි ප්‍රතිරූපයක් ගොඩනගාගත නොහැකි සමහර YouTube කරුවන් එම බොරුව කොපි කරමින් වැරදි මතයක් සමාජගත කරමින් එම් බොරුවම ඔවුන් කරේ තියාගෙන ගියා. මෙවැනි බොරු කරන අය නිසා E8 බලාපොරොත්තුවෙන් ඉන්න මෙරට අහිංසක තරුණ තරුණියන්ගේ අහිංසක සීන බොඳ වුණාද කියන සැකය මත ගොඩක් කලකිරීමට පත් වුණා. ඒ වගේම E8 ගැන නිවැරදිව නීත්‍යානුකූල වැඩ කටයුතු කරමින් සිටි රජය පවා මෙයින් යම් අපහසුතාවයකට පත්. සියලුම සමාජ මාධ්‍යකරුවන් රැල්ලට ගසාගෙන යනවා වගේ අර බොරුවම සමාජගත කරමින් යනකොට හංගුක් සිලෝන් වන මම තනිවම වෙනත් මතයක් ප්‍රකාශ කරමින් හරියට උඩුගම් බලා පීනනවා වගේ ඊට හාත්පසින් වෙනස් දෙයක් කියමින් ඔවුන් සමාජ මාධ්‍යවල කියන දේ බොරු බව ප්‍රකාශ කළා. ඔයාලා හැමෝටම හොඳට මතක ඇති. මම කිව්වා කිසිම වෙලාවක කොරියාව E8 නවත්තන්න තීරණයක් කරන්නේ අනාගතයේ එහෙම තීරණයක් ගන්නෙත් නැහැ. ගත්තොත් කොරියාවට මොකද්ද වෙන්නේ කියන එකත් මම ඔයාලට කිව්වා. ඉතින් මේ වගේ බොරු කියන අය ඇත්තටම මේවා රට ගැනවත් නොසිතා මේවා සමාජගත කරන්නේ තමන්ගේ චැනලේ views වැඩි කරගන්න විතරයි. E8 ගැන බොරුව පිටු දකිමින් මම ගෙනා ඇත්ත තොරතුරු සියල්ල ඊයේ විදේශ සේවා සභාපති කෝසල වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රකාශයෙන් පස්සේ ඒක ඇත්තක් වෙලා ඉවරයි. ඉතින් මම මේ වගේ නොයෙකුත් ඇත්ත තොරතුරු E8 ගැන මගේ channel එක හරහා ඔයාලට ගෙනාවා. පරණ මගේ වීඩියෝ නැවත නරඹලා බලන්න. ඒ වගේ ඔයාලට වැදගත් කරුණු රාශියක් හෙළිදරව් කරගන්න පුළුවන්. ඒ වගේම දැන්ටමත් ඒ කියපු කරුණු ගොඩක් සනාථ වෙලා ඉවරයි. ඉතින් අනිත් තොරතුරුත් අනාගතයේ සනාථ වෙනවා කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඉතින් අද ඒකට හොඳ දවසක්. අද ගොඩක් දේවල් ඇත්ත බවට පත් වෙනවා. ඒක මට 100%ක් විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඉතින් තව දෙයක් මෙම E8 ගැන බොරු සමාජගත කළ සමාජ මාධ්‍යකරුවන් ගැන ලංකාවෙන් දැනට ලංකාව සමග E8 ගිවිසුම් ගතවීමට එකඟ වී ඇති කොරියන් නගර ප්‍රධානීන්ට දැනුම් දීලා. ඉතින් ඒ දැනුම් දුන්නට පස්සේ ඔවුන් ඒ වීඩියෝ වල ලින්ක් පවා ගෙන්නගෙන ඒවා පරිවර්තනය කර නැරඹීමෙන් පස්සේ මෙම බොරුව සමාජගත කළ සමාජ මාධ්‍යකරුවන්ට එරෙහිව කොරියන් කම්කරු කාර්යාලයට පැමිණිලි කරන බව ඔවුන් ප්‍රකාශ කරා කියලා මට විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් තොරතුරු ලැබිලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් එය එසේ වීම හොඳයි කියලා මමත් විශ්වාස කරනවා. මොකද මේ අහිංසක හීනවල බලාපොරොත්තු කඩවන බොරු පුවත් මවන මෙවැනි වැඩ කරුණාකර නවත්තන්න ඕනේ. ඒ වගේම
හොඳ YouTuber කෙනෙක් වුණාම සනාථ කරගත් ඇත්ත තොරතුරු පමණක් සමාජගත කරන්න ඕනේ. බොරු කියන්න හොඳ නෑ. ඒ වගේම තමන්ටම කියලා තමන්ගේ channel එක තුර අනන්‍යතාවයක් තියෙන්න ඕනේ. තම channel එක කරගෙන යනවා නම් ඒ වගේ වටපිටාවක් තුළ ඒක ගොඩක් වටිනවා. ඇත්තද බොරුද හරියට නොදැන අනුන්ගේ බොරු පුවතක් තමන්ගේ channel එක හරහා සමාජගත කිරීම ඇත්තටම කරන්න හොඳ නැති දෙයක්. සත්‍ය තොරතුරු මම නිරන්තරයෙන් ඔයාලට ගෙනෙනවා. හැම වෙලාවෙම මම උත්සාහ කරනවා නිවැරදිම දේ කියන්න. ඉතින් අද දවස ලංකාවේ ඊයේ සම්පූර්ණයෙන් අනුමත වෙලා අවසන් පියවරට පියනගෙන දවස. ඉතින් ඒක අනිවාර්යෙන් අනුමත වෙනවා කියලා අපිට විශ්වාසවන්ත තොරතුරු වලින් ආරංචි මාර්ග ලැබිලා තියෙනවා. ඉතින් ඔයාලට හැමෝටම ඒ වගේම ඊයේ බලාපොරොත්තුෙන් ඉන්න හැමෝගෙම සිහින ඉටු කරගන්න සිහින දේශයට යන මාර්ගයට පාර විවර වෙන අලුත් සුබ දවසක් වෙන්න කියලා මම අද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කවුරු වුණත් මට නැති වුණත් වාට නැති වුණත් මෙම ඊයේ අවස්ථාව මගින් කොරියාවේ රැකියාවකට යන්නේ අපේම රටේ දුප්පත් සහෝදර සහෝදරියන්. මේකට අපි කවුරුත් විරුද්ධ වෙලා වැඩක් නැහැ. හැමෝම මේකට හැකි උපරිම සහයෝගය දෙන්න ඕනේ. මෙවන් අලුත් නිවැරදි තොරතුරු සමග ඉක්මනින් නැවත ඔයාලව හමුවීමට බලාපොරොත්තු වන අතර ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නවා. බොහොම ස්තුතියි.